ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026 ජනවාරි මාස 15 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ යුතුයි. බලපෑමට ලක් වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම් වල මුල් ණය මුදල හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර තිබෙන බව අදාළ නිවේදනයේ සඳහන්. ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලි අනුපාතයට වැඩි පොලි අනුපාතයක් අය නොකරන ලෙසත් කල් දැමූ පොලි ගෙවීම සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට දන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මිට අමතරව බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ සියලුම ණය පහසුකම් වලට අදාළව චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හෝ ප්‍රතිලේඛනගත කිරීමේ ගාස්තු සහ දඩ පොලිය අය කිරීම 2026 වසරේ ජනවාරි 31 වෙනිදා දක්වා අත්හිටුවන ලෙසට බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇති බවද එහි සඳහන්.